නාතිරේ පුරවැසි බලයේ සභාපති ජාමුනී කමන්තුෂාර අද දිනේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යොමු කරන්න මේ වෙනකොට වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කීප දෙනෙක්ගේ වත්කම් බැරකම් අල්ලස් කොමිසමට දීපුව සමාජ මාධ්‍යයේ කතා බහට ලක් වෙනවා. එම වත්කම් කොහොමද හොයාගත්තේ කියලා රජයේ අපහසුතාවයට පත් කිරීමේ උවමනාවෙන් සද්භාවයෙන් නොවි මඩ ගැසීමේ චේතනාවෙන් මෙන්න මේ වත්කම් බැරකම් සමාජයට එලි පෙහෙලි කරනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ මැති ඇමතිවරු සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ඔවුන්ගේ බිරින්දෑවරුන්ගෙන් ඔවුන් ව්‍යාපාර කරාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒ ව්‍යාපාර කරලා ඔවුන් මුදල් හම්බ කරගත්තද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මෙන්න මේක දැන් මටත් පහුගිය දවස්වල ඒ කියන්නේ NPP JVP කියන්නේ හිඟන්න නොමෙයි කියලා උන්ට යම් දේපලක් තියෙන්න පුළුවන්. හැබැයි උන් බය ඇසක නැතුව වත්කම් බැරකම් ප්‍රකාශවල ඒවා සටහන් කරලා තියෙන්නේ උන්ට ඒ හම්බ කරගත්තු උපයාගත්තු විදියක් පෙන්වීමේ හැකියාව ඇතයි අපි සිතනවා. හැබැයි දැන් මටත් පහුගිය දවස්වල සමාජ ක්‍රියාකාරීත්වම කියනවා බත් එක කෝච්චිය අරගෙන ඇවිල්ලි ඉවර වෙලා කමන්තට සල්ලි කොයිද කියලා. හැබැයි මමත් හිඟන්නේ මේ යම් දේපලක් අපිට තියෙනවා. ඒ වගේ මොහුන්ටත් මේ දේපල තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එම නිසා අපි මෙන්න මේ අල්ලස් කොමිසමට පැමිණිල්ල යොමු කරේ මෙන්න මේ කතා වෙන අධික වසන්ත සමසිර ලක්ෂ 2700ක මුදලක් තියෙනවා. ඔහු කියනවා අවුරුදු 28ක් හම්බ කරයි කියලා. ඊළඟට මෙන්න මේ වගේ මම පැමිණිල්ල යොමු කරා බිමල් රත්නායක, හේරත් මුදියන්සලාගේ, වසන්ත සමරසිංහ, පුන්නසිරි කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නැත්තිය, සුනිල් වටකල, ජයන්ත නලින්ද ජයතිස්ස කියන අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් මේ ප්‍රකාශ කරලා තියෙන වත්කම් මොහුන්ට සත්‍ය වශයෙන්ම මොහුන් උපයාගත්ත විදිය පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. මොකෝ මේ රටේ සාධාරණයක් තියෙනවා මේ ආණ්ඩුව ගෙනාවේ මේ ජනතාව මොහුන්ගේ තියෙන රුපියල දෙක එකතු කරලා පිටරට විදේශවල රැකියා කරන මිනිසුන් මුදල් දීලා තෙල් ටික ගහලා ඔවුන්ට ඇඳුම් පැළඳුම් අඳින්න ලබා දීලා ඔවුන්ට වරප්‍රසාද සියලු ජනතාව ලබා දීලා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. ඒතකොට මිනිසුන්ටත් කුතුහලයකට පත් වෙලා තියෙනවා මෙච්චර මුදලක් තියාගෙනද අපි මේගොල්ලන්ට උදව් කරේ. ඇයි මේගොල්ලෝ මේවා තෙල් ටික ගහගන්න ජනතාව උදව් කරනවා කියලා ඔවුන්ම කියලා තියෙනවා. මෙච්චර වසන්ත සමරසිංහගේ ලක්ෂ 2700ක ආසන්න මුදලක් තිබිලාද මේ ජනතාවගේ මුදලින් මේගොල්ලෝ යපුණේ කියන ප්‍රශ්නයක් ජනතාවට ඇවිල්ලා කතා බහ මම කියන දැන් මේ රටේ සමාජයේ කතා බහකට ලක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව අපි ගෙනාවේ රැක ගන්න ඕන. මේ ආණ්ඩුවට වංචා දූෂණ වලින් මුදල් අයථා ලෙසින් හම්බ කරපු විදිය පෙන්වන්න බැරි නම් අපරාධ අල්ලස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කළා. ඒකේ මොහුන් සාධාරණ උපයාගෙන නොමැති නම් කේලියරමුක් කල්ලේ පවුලට අධිචෝදනා ගොනු කරා වගේ මෙන්න මේ අමාත්‍යවරුන්ට මේක පෙන්වන්න බැරි නම් රටේ ජනතාව වෙනුවෙන් ඒක ඉෂ්ට සිද්ධ කරන්න කියලා අල්ලස් කොමිසමට කියනවා. ඒ වගේම ජනාධිපතිවරයාට කියනවා මේ ආණ්ඩුවේ දූෂිත නිලධාරීන් ඉන්නවා නම් දූෂිත අමාත්‍යවරු නම් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ අමාත්‍යවරුන්ට කියනවා මේ රජයට අපි වටන්න නෙමෙයි මම මෙතන ඇවිල්ලා අපි ස්වාධීන සංවිධානයක් වශයෙන් පැමිණිල්ල යොමු කරන්නේ. මෙන්න මේ අල්ලස් කොමිසමට ඔවුන්ගේ සාධාරණ ඔවුන්ගේ කැපවීම ඔවුන්ගේ එකගතාවය පෙන්නලා ඔවුන් මේකට පරීක්ෂණ කරන්න කියලා ඔවුන්ගේ පැත්තෙන් යෝජනාවක් ඇවිල්ලා මේවා පරීක්ෂණ කරලා මේ රටේ මහ ජනතාවට ඔබලා හම්බ කරගත්තු විදිය පෙන්වන්න. නැත්තම් මේ වෙනකොට සමාජයේ කතා බහට ලක් වෙලා රටේ ජනතාව හිතා ගන්න බැරි විදියට ඉන්නෝ ආණ්ඩුවට විරුද්ධව කැරලියෙන්න පුළුවන්. ඒකින්ද මේ ආණ්ඩුව රැක ගන්න ඕන. මේ මුදල සද්භාවයෙන් නම් ඔවුන් හම්බ කරගෙන තියෙන්නේ අල්ලස් කොමිසමට උන්ගේ මුදල් බැරකම් පෙන්නලා තියෙන්නේ ඔවුන්ගේ වත්කම් බැරකම් පෙන්නලා තියෙන්නේ උන්ට මේවා ඔප්පු කරන්න පුළුවන් හම්බ කරපු සාධාරණ ක්‍රමයක් ඇති හින්දානේ ඒක ප්‍රසිද්ධ ලේඛනයක්. එම නිසා අපි කියනවා මේ සමාජයේ මඩ ගහන සමාජයේ YouTube වලින් මේවා කිය මඩ ගගා හොදා ඉන්න අයටත් ඇවිල්ලා පැමිණිලි දාන්න සද්භාවයෙන් ක්‍රියා කරන්න අපි වගේ කියලා ඉවලා කියා සිටමින් අල්ලස් කොමිසමට කියන මේ පරීක්ෂණ කඩිනමින් මේක පරීක්ෂා කළා රටේ මහ ජනතාවට මේක සත්‍යාසත්‍යතාවය පෙන්වන්නත් මේ අයථා ලෙසට මුදල් හම්බ කරලා තියෙනවා නම් එම මුදල් කහම ඔවුන් වෙනුවෙන් ඔවුන්ට පෙන්වන්න බැන්නම් කේලි රඹුක් කල්ලේ පවුලට අධිචෝදනා දුන්නා වගේ මොවුන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි අල්ලස් කොමිසමට කියා සිටිනවා.